දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ කරුණාව මේ උදෑසනත් අලුත්ව තිබෙනවා. ආමේන්. අපි බලන්න යනවා හේබ්‍රිව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. මෙසේ කියනවා: ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. නමුත් ඔහු පසුබට වන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. දේව වචනේ කියනවා මාගේ ධර්මිෂ්ඨයා. කවුද මේ ධර්මිෂ්ඨයා? ඇදහිල්ලෙන් ජීවත් වන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තකම දරන අයයි. එහෙනම් ධර්මිෂ්ඨ තැනැත්තා පීඩාවේදී ස්ථීරව සිටමින් ඇදහිල්ලෙන් ජීවත් වෙන අය. මෙවැනි අය පසුබට වන්නේ නැහැ. අධෛර්යමත් වෙලා කලකිරෙන්නේ නැහැ. මෙවැනි අය ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඒ වගේම පසුබට වන කෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ප්‍රසන්න නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේගේ විපාකයේද ඔවුන් නැති කරගන්නවා කියලා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ යෝබ් පොතට ගියාම යෝබ්ට පැමිණි හැම පීඩාවකදීම ඔහු තව දෙවියන් වහන්සේට ලන් වුණා. සාතන්ට බැරුව ගියා ඔහුව සොලවන්න, දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. ඒ නිසා යෝබ් පොත ඔබ කියවලා යෝබ් වගේ ජය ගන්න ඔබ උත්සාහ කරන්න. ඔබේ ජීවිතයේ එන සියලු කාරණාවලදී පසුබට නොවි ඇදහිල්ලෙන්ම ජය ගන්න වීර්ය කරන්න. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන දරුවා වීමට ඔබ නිරතුරුවම උත්සාහ කරන්න. ඔබට ජේසු පිහිටයි.